ශ්‍යාම්ස සර් මං ආයෙ සර්ගේ ක්ලාස් එකට පැත්ත බලාගෙන නම් එන්නේ. ඇයි? ඇයි? සර් අපිට හරියට සලකන්නේ නැති ඉන්නනේ සර්. මම තරම් ඔයාලට සලකන වෙන කෙනෙකුත් නෑ. මම කියලා දෙන්නම් ඔයා මොනවද එකවුන්ටින් පන්තිර කරේ කියලා. පන්තියේ එන වෙලාව, රෙකෝඩින් බලන විදිය, රිපීට් කරන විදිය මේ හැමදේම ඔයාගේ වැරදි. මගේ මොනවද වැරදි? එකින් එක මම මතක් කරලා දෙන්නම්. මේ යකෝ කටට ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. යමන් පරක් වෙන්න බෑ. පිස්සුද බං උඹට ඕන නම් උඹ ඵලයන්. මට ඕන වෙලාවට මම යන්නම් බං. අනේ මන්ද බං ඔන්ලයින් නේ බං තියෙන්නේ. පන්තිය පටන් ගන්නකොට දිගා වෙලා 8ට එන්න කිව්වහම 8ට එන්න තු ඉන්නවනම් වැඩක් නෑ. 8ට ආවට පස්සේ 8යි 15ට ආවට පන්තිය තේරෙන්නේ නෑ. මේ දෙවෙනි වරද. සර් මං කියලා තියෙන්නේ හැමදාම කරන වැට් එක රිපීට් කරන්න කියලා. අනික ගෙදර වැට් ටිකත් හරියට කරන් යන්න කියලා තියෙන්නේ. ඔබ කරාද ඒක? පිස්සුද බං මම මොන රිපීට්ද? මගේ මේ ඔළුවට ගිය ටික ඇති. මොන රිපීට්ද බං? පිස්සුද උඹට? පන්තිය උගන්නන දේ ඊළඟ සතියේ රිපීට් කරන්න ඕන. හෝම්වර්ක් එක කරන්න. ඒ ඩිසිප්ලින් එක නැත්තම් කවුන්ටින් තේරෙන්නේ නෑ. මේ තුන්වෙනි එක. මොනවද බලන්නේ? මේ රෙකෝඩින් එක මම බලන්න. ඔබ බැලුවද? පිස්සුද බං රෙකෝඩින් බලන්න. ඇත්තට මේ ඔළුවට ගියපු ටික මට හොඳටම ඇති. මොන රෙකෝඩින්ද බං උඹට පිස්සු බං? මම කොච්චර හොඳට ඉගෙනුවත් ඔයාට කොච්චර හොඳට තේරුණත් රෙකෝඩින් ෆැසිලිටි එක තියෙනවා. එතකොට නැවත වීඩියෝ එක බලලා ඒක තේරුම් ගන්න නිහතමානී වෙන්න ඕන. ඔයා විෂයට කොච්චර ආදරේද විෂය වාට එතෙක් ආදරය කරනවා.